සාර්ථකත්වයෙන් පිණු සුබ දවසක් වේවා කියලා මගේ අලුත් සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන අතර මගේ channel එකේම ගොඩක්ම වීඩියෝ ගෙනාවේ ගේමින් සම්බන්ධව. ඉතින් මේ දියුණු වෙන ලෝකේ තාක්ෂණය අතින් ඉතාම දියුණුවක් පවතින මේ ලෝකේ දැනට අපිට එදිනදා ජීවිතයේදී සමහර අවස්ථාවලදී අනිවාර්යයෙන්ම දවසකට එකපාරක් හරි හෝ මේ Google Map එක පාවිච්චි කරන්න වෙන අවස්ථා වැඩි. අවස්ථා එනවා. ඒ නිසා අතරම Google Map එක ගොඩාක් කට්ටිය පාවිච්චි කරාට මම හිතනවා ඒකෙන් සුළු පිරිසක් තමයි Google Map එකේ මේ වගේ දේවල් කරන්න පුළුවන් කියලා දන්නේ. ඉතින් ඇත්තටම Google Map එක ගැන කතා කරනවා නම් මීට වැඩිය ලොකු වීඩියෝ එකක් කතා කරන්න තියෙනවා පැයක විතර. ඉතින් මම Google Map එක සම්බන්ධව ඔයාලට පුංචි දෙයක් තමයි අද කියලා දෙන්න යන්නේ. ඉතින් ඔයාලගේ ඕනම ෆෝන් එකක තියෙනවා Google Map එක. ඉතින් ඔයාලගේ ෆෝන් වල Google Map නැත්තම් ඔයාලට Play Store එකට ගිහිල්ලා Google Map එක download කරගන්න පුළුවන්. නැත්තම් ඉස්සර වෙලාම ඔයාලා Google Map එක update කරගන්න ඕනි. ඒකට ඔයාලගේ Play Store එකට ගිහිල්ලා Google Map කියලා ගහලා ඒක update කරගෙන ඉන්න ඕනි මේක බලන්න කලින්. හරි ඔයාලට Play Store එකට ගියාට පස්සේ මේ වගේ ස්ථානයක් තමයි පෙන්වන්නේ. ඉතින් මෙතන type කරන්න Google Map කියලා. හරි ඔයාලට පෙන්වන්නේ අපි කවුරුත් පාවිච්චි කරන Google Map එක මෙන්න මේක තමයි. දැන් මගේ පෙන්වන්න ඔයාලට මෙතන තියෙන්නේ open කියලා. ඉතින් ඔයාලගේ update කියලා තිබ්බොත් මෙතන එකපාරක් touch කරලා update කරගන්න. ඊට පස්සේ open කියලා පෙන්වුවාට පස්සේ ඔයාලා මේ open කියන තැන එකපාරක් touch කරලා මේක open කරගන්න. ඊට පස්සේ ඔයාලට Google Map එක මේ විදිහට තමයි open වෙන්නේ. ඔයාලා ඉන්න තැන මෙන්න මෙතන නිල් පාට dot එකකින් පෙන්නනවා. හරි ඔයාලට මම කලින් කිව්වා වගේ ඔයාලා ඉන්න තැන මෙන්න මෙතන නිල් පාට ඩොට් එකකින් පෙන්නනවා. ඉතින් ඔයාලට මේ Google Map එක පාවිච්චි කරලා යම් ස්ථානයක ඉඳලා තවත් ස්ථානයකට තියෙන දුර කිලෝමීටර් කීයක් තියෙනවද වාහනයක සාමාන්‍යයෙන් බයිසිකලයක සාමාන්‍යයෙන් බස් එක යනවා ඒ ටයිම් එක මෙතනින් බලා ගන්න පුළුවන්. ඔයාලට එහෙනම් සාමාන්‍යයෙන් යම් ස්ථානයක් බලා ගන්න ඕන නම් ඔයාලට පෙන්වන මෙතන පොඩි ඊතලයක් තියෙනවා. මෙන්න මේක ඔයාලා ඒක එකපාරක් ටච් කරන්න. ඊට පස්සේ ඔයාලට මේ වගේ ස්ථානයකට තමයි ඉන්නේ. සාමාන්‍යයෙන් ඔයා ඉන්න ලොකේෂන් එක මෙතන ඔටෝ සිලෙක්ට් වෙනවා. ඔයාලා මෙතන ලොකේෂන් එක දාගන්න පුළුවන්. හරි මම දැන් බලනවා මම ඉන්න ලොකේෂන් එකේ ඉඳලා අම්පාරට යන්නේ කොහොමද කියලා. හරි ඊට පස්සේ මෙතන අම්පාර කියලා ටයිප් කරන්න. රයිට් ටයිප් කරාට පස්සේ ඔයාලට මේ අම්පාරට යන පාර පෙන්නනවා. ඔයාලට මෙතනින් යන පැය ගාන පෙන්නනවා. මෙතන දෙනවා පැයයි විනාඩි 26ක් වගේ කිලෝමීටර් 336ක් තියෙනවා. ඔයාලට ඕනම නම් මේක තව පොඩ්ඩක් zoom කරලා zoom out කරලා බලා ගන්න පුළුවන් මේකේ තියෙන ළඟ පාරවල්. ඔයාලට පේනවා මෙතනින් තව ලා නිල් පාට වගේ පාරක් පෙන්නනවා. ඒක අපිට ඕන නම් ටච් කරන්න පුළුවන් ඒක උඩ. ඒ ටච් කරලා පස්සේ ඒකට ඒ පාර සිලෙක්ට් වෙනවා. ඔයාලට පේනවා මෙතන කිලෝමීටර් 3ක් ඒ පාරෙන් අඩු වුණා. ඒ කියන්නේ අපි ඒ පාරෙන් අම්පාට යනවා නම් කිලෝමීටර් 3ක් විතර අඩුවෙන් යන්න පුළුවන්. ඒ විදිහට තමයි ඒක පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට මම කියන්න ආවේ මේක ගැන නෙවෙයි. ඇත්තටම මේකෙන් එහා ගිය දෙයක් ගැන. ඊට පස්සේ අපි ඉන්න ලොකේෂන් එකේ ඉඳලා අම්පාරට යනවා කියලා යන්න ඕනි කියලා ඔයාලට හිතුනොත් ඔයා මෙතන මේ ස්ටාර්ට් කියන තැන එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාට ඔයා ඉන්න තැන ඉඳලා යන විදිහට මේ විදිහට පාර පෙන්නනවා. රූට් එක ඔයාට පෙන්නනවා. ඊට පස්සේ ඔයාට ඕන නම් මෙතන ටච් කරලා ඔයාට පාටක් වෙනස් කරගන්න පුළුවන්. ඕන වේකල් එකක් දාගන්න පුළුවන් සිලෙක්ට් කරලා එහෙම දාගන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාට දැන් මම කියලා දෙන්න ආපු ටික කියන්නම්. මෙතනින් එහාට මේක ගැන කතා කරනවා නම් අපිට ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් අපි මම කතා කරන්න හිතපු දේ ගැන ඔයාලට කියලා දෙන්න ඕනි දේ ගැන අපි පොඩ්ඩක් දැන් කතා කරමු. ඔයාලට පේනවා ඔයාලා Google Map එක ඕපන් කරාට පස්සේ මෙන්න මෙතන අයිකන් ටිකක් තියෙනවා. ඒකෙන් මම මෙතන මේ ධන ලකුණත් එක්ක තියෙන අයිකන් එක ගැන තමයි ඔයාලත් එක්ක අද කතා කරන්න යන්නේ. අපි දැන් ඒ ගැන කතා කරමු. ඔයා ඒ ධන ලකුණ වලට ගිහින් එකපාරක් ටච් කරන්න. ටච් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ අයිකන් ටිකක් එනවා. මේකෙන් ඔයාලට පුළුවන් යන රූට් එකේ සාමාන්‍ය වාහනයක් ඇප්පිලා තියෙනවා නම් මෙතන ටච් කරන්න. ඔයා මේ විදිහට ටච් කරන්න ඕනේ මෙන්න මෙතන එකපාරක් ගිහිල්ලා. ඊට පස්සේ ওই විදිහට මේ නොටිෆිකේෂන් එකක් එනවා. ඒක
සාමාන්‍යයෙන් ඔයාට තප්පර ගාණක් පෙන්නනවා. ඊට පස්සේ ඔයා හිතන්නකෝ මේ පාරේ ඔයා වගේම මැප් එක දාගෙන තව කවුරු හරි මේ පාරේ යනවා නම් මේ රූට් එකේ මේ ගමන යනවා නම් එයාට නොටිෆිකේෂන් එකක් යනවා. ඒ කියන්නේ ඔයා යන ස්ථානයේ ඔයා ඒ විදිහට මෙතන ක්‍රෑෂ් එකක් වෙලා තියෙනවා, මෙතන ඇක්සිඩන්ට් එකක් වෙලා තියෙනවා කියලා මැප් එකේ මාක් කරොත් ඔයාගේ පිටිපස්සෙන් එන ඔක්කොටම නොටිෆිකේෂන් එකකින් පෙන්නනවා මෙතන මෙහෙම දෙයක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඒක අපිට ගොඩක් වැදගත්. ඊට පස්සේ තව එකක් තියෙනවා මෙතන මේ පොලිස් කියලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයා යන පාරේ කොහේ හරි පොලිසියෙන් හිටියොත් ඔයා මෙතන මේ විදිහට එකපාරක් ටච් කරොත් එහෙම ඒත් ඔයාගේ පිටිපස්සෙන් එන කට්ටියට මේක මෙතන පොලිසියෙන් ඉන්නවා කියලා මැප් එකේ නොටිෆිකේෂන් එකකින් පෙන්නනවා. ඉතින් අපිට පස්සෙන් එන කට්ටියටත් ඒක දැනගන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් නම් ඇත්තටම හොඳයි. මේ සාමාන්‍යයෙන් පොලිස් නිලධාරියෙක් කියන්නේ පාරේ ඉන්නවා කියන්නේ ඒක ඇත්තටම හොඳ දෙයක්. ඉතින් ඒක ඔයාලා වැරදි දේවල් වලට භාවිතා කරන්න එපා. ඊට පස්සේ ඔයාට පාරක් වහලා තියෙනවා නම් ඒකත් ඔයාට මෙතන ටච් කරලා ඔයාගේ පිටිපස්සෙන් එන කට්ටියට කලින් දැනුම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් මේකෙන් කියන්න පුළුවන් ඒ පාරේ සාමාන්‍යයෙන් පාර වැඩ කරනවා නම් ඔයාට මේක ටච් කරලා ඒක පිටිපස්සෙන් එන කට්ටියට දැනුම් දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට සාමාන්‍යයෙන් පාරේ ට්‍රැෆික් වගේ තියෙන අවස්ථාවක මෙන්න මේක ටච් කරලා ඒක දැනුම් දෙන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි මට ඔයාලට කියලා දෙන්න උවමනාවක් තිබ්බේ මේ මැප් එක සම්බන්ධව. ඉතින් මේ කොටසෙන් අපිට වැදගත් දෙයක් පිටිපස්සෙන් එන කට්ටියට අපිට හොඳ සේවයක් දෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මේ මැප් එක ගැන කතා කරනවා නම් අපිට ඇත්තටම ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා. මම මේ පුංචි දෙයක් විතරයි ඔයාලට මේ දැනට කතා කරේ. ඉතින් ඉස්සරහට අපි මේ මැප් එකේ ටයිම් ලයින් ගැන කතා කරනවා. ඒක ඇත්තටම හොඳ වීඩියෝ එකක්. ඒකෙන් වැදගත් දේවල් ගොඩක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක මම මෙතනින් අවසන් කරනවා. මේ වීඩියෝ එක ගැන මොනවා හරි ඔයාලට වැරදි දේවල් හරි මම මොනවා හරි වැරදි දෙයක් කිව්වා නම් ඒක හරි පහලින් කමෙන්ට් කරන්න. ඒකේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් එකකුත් දාලා යන්න.